ජපානයේ කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ මොනවද? චිරිමල්, අධිවේගී දුම්රිය, ඒ වගේ දේවල් නේද? ඒ ජපානයේ ඇත්තම හදගැස්ම තියෙන්නේ වෙනම තැනක. එහෙකට කියන්නේ මත්සුරි. අද අපි බලමු මේ මත්සුරි කියන දේ ඇතුලේ හැංගිලා තියෙන කතාව මොකක්ද කියන්නේ. මේ පින්තූරේ නම් හරිම හුරුපුරුදුයි නේද? සංසුන් සිද්ධාස්ථානයක්. සියුමැලි චිරිමල්. ජපානයේ කිව්වම අපි හැමෝගෙම හිතේ ඇඳෙන චිත්‍රය මේක තමයි. හැබැයි මේ නිස්කලංක බව පිටිපස්සේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ජීවෙන් පිරුණු උත්සවශ්‍රියක් තියෙනවා. ඉතින් මත්සුරි කවදා හරි අහලා තියෙනවද මේ වචනේ? සමහර වෙලට අහලා නැතුව ඇති. ඒත් පුදුම දේ කියන්නේ මේ එකම එක වචනයක් ඇතුලේ ජපානයේ මුළු සංස්කෘතියේම ස්පන්දනය රැඳිලා තියෙනවා. දැන් මේක අහන්නකෝ. ජපානයේ අවුරුද්දකට කොච්චර උත්සව තියෙනවද? 10ක් 20ක් නෑ ලක්ෂයකටත් වඩා. ඒ කියන්නේ දවසකට උත්සව 240කටත් වැඩියි. ඇත්තටම මේක උත්සව වලින් පිරුණු රටක්. හැබැයි අපි හිතන්න හොඳ නෑ මේ ඔක්කොම නිකම් පාටි කියලා. ඒකට වඩා ගොඩක් ගැඹුරු දෙයක් මෙතන තියෙනවා. මොකද මේ හැම උත්සවයක් පිටිපස්සෙම ගැඹුරු කතාවක්, විශ්වාසයක්, සමහර වෙලාවට ටිකක් අඳුරු රහසක් පවා හැංගිලා තියෙනවා. හරි එහෙනම් අපේ මුලින් ඉඳන්ම පටන් ගමු. මේ හැම දෙයකම ආරම්භය තියෙන්නේ මත්සුරි කියන වචනය ඇතුළමයි. ඒ වචනේ තේරුම මොකක්ද කියලා දැනගත්තම මේ උත්සවවල ඇත්තම හරය අපිට තේරෙන්න පටන් ගන්නවා. ඔන්න බලන්න මත්සුරි කියන වචනේ කෙලින්ම සම්බන්ධ වෙන්නේ ශින්ටෝ ආගමේ ඉන්න දෙවිවරුන්ට. ඒ කියන්නේ කාමීවරුන්ට. ඒ වචනේ මුල් අර්ථය තමයි කාමී කෙනෙක් වෙනුවෙන් බලාගෙන ඉන්න එක, පූජා කරන එක, එහෙමත් නැත්නම් කීකරු වෙන එක. සරලවම කිව්වොත් හැම මත්සුරි එකක්ම මුලින්ම පටන් ගත්තේ දෙවියන් වෙනුවෙන් කරන පූජාවක් විදියට. හැබැයි මේ දෙවියන්ට කරන පූජා හැම එකක්ම සතුටින් පිරුණු ඒව නෙවෙයි. ජපානයේ තියෙන ප්‍රසිද්ධම ලොකුම උත්සව කීපයකම ආරම්භය ඇතරම ටිකක් බය හිතෙන අඳුරු කතාවක්. ඒ තමයි පලිගන්නාසුළු බලවත් ආත්මයන්ව සනසන එක. මෙන්න මේක තමයි කතාවේ පුදුමම හරිය. ජපාන් සංස්කෘතියේදී හොඳ දේවල් කරන දෙවිවරුන්ට විතරක් නෙවෙයි වන්දනා කරන්නේ. වසංගත ස්වභාවික විපත් ගෙන්න පුළුවන් කියලා හිතන භයානක ඔන්ඩ්‍රියෝ එමත් නැත්නම් පලිගන්න ආත්මයන්ටත් දරුණු කාමීවරුන්ටත් පූජා පවත්වනවා. ඒ අය ඔවුන්ට බයටම නෙවෙයි. ඒ අයව සනසලා, ඒ අයගේ කෝපය පාලනය කරලා, ඒ අයෙන්ම මිනිසුන්ව ආරක්ෂා කරගන්න. ඔන්න බලන්නක හොඳම උදාහරණ ටිකක්. ජපානයේ මහා උත්සව 3ක් තියෙනවා. ගියොන් මත්සුරි එක පවත්වන්නේ වසංගත රෝග ගේන දෙවියෙක්ව සනසන්න. ටෙන්ජින් මත්සුරියකින් සනසන්නේ අසාධාරණ විදිහට මරණයට පත්වුණු සුගවාර නෝ මිචිසානේ කියන කෙනාගේ පලිගන්නා ආත්මය. කණ්ඩා මත්සුරි එකත් ඒ වගේමයි. ටයිරානෝ මසකඩෝ කියන කෙනාගේ ආත්මය සනසන්න තමයි ඒක පවත්වන්නේ. ඉතින් පේනවනේ මේව නිකම්ම සෙමරුම් නෙවෙයි. මේව පැවැත්ම වෙනුවෙන් කරපු පූජා. හරි. ඔය බියමුසු අඳුරු ඉතිහාසයෙන් අපි දැන් හාත්පසින්ම වෙනස් පැත්තකට යමු. ඒ තමයි සෝබාදහමේ තියෙන ක්ෂණික ඒත් හරිම ලස්සන සුන්දරත්වය සමරන මත්සුරි. බලන්න මේ දසුන අර බයෙන් මිදිලා දැන් අපි සෝබාදාමේ සුන්දරත්වය සමරන්නයි යන්නේ. ජපානයේ වසන්ත කාලය කියන්නේම සකුරා මල් පිපෙන කාලය. හැබැයි මේ මල්වල තියෙන නිකම්ම ලස්සනක් විතරක් නෙවෙයි. මේකට තමයි හනාමි කියලා කියන්නේ. වචනේ තේරුම මල් නෑරබීම. සරලවම කිව්වොත් මේක මිනිස්සු එකට එකතු වෙලා සෝබාදහමේ සුන්දරත්වය සමරන උත්සවයක්. සකුරා ගස්යට එකට එකතු වෙලා කෑම කාලා සින්දු කියලා විනෝද වෙන මේ චාරිත්‍රය ඇත්තටම ජීවිතේම සමරනවා වගේ දෙයක්. මේකේ ගැඹුරු අර්ථයකුත් තියෙනවා. බලන්න සකුරා මල් පිපිලා තියෙන්නේ සතියක් නැත්නම් උපරිම සති දෙකක් වගේ හරිව කෙටි කාලයයි. ඊට පස්සේ පර වෙලා යනවා. ඉතින් මේ ක්ෂණික සුන්දරත්වය තමයි ජපාන් සංස්කෘතියේ තියෙන ජීවිතයේ අනිත්‍යතාවය. ඒ කියන්නේ හැමදේම తాවකාලිකයි කියන ගැඹුරු දර්ශනය අපිට මතක් කරලා දෙන්නේ. ඒ නිසා තියෙන මොහොත උපරිමේ නගය කරන්න ඕන. ඔන්න බලන්න හැමෝම එකට එකතු වෙලා ඉන්න ලස්සන හනාමි කියන්නේ තනියම කරන භාවනාවක් වගේ දෙයක් නෙමෙයි. මේක ප්‍රජාවක් විදිහට මිනිස්සුන්ව එකට බැඳලා තියෙන සමාජ සම්බන්ධතා ශක්තිමත් කරන හරිම සජීවී උත්සවයක්. හරි. අපි දැන් පැරණි ආගමික මූලයන් ගැන කතා කළා, සෝබාදහම සමරන චාරිත්‍ර ගැනත් කතා කළා. දැන් අපි බලමු මේ පරණ සම්ප්‍රදායන් නූතන ලෝකෙට එනකොට කොහොමද දැවැන්ත ජාත්‍යන්තර මට්ටමේ දර්ශන බවට පරිවර්තනය වෙලා තියෙන්නේ කියලා. මේකට හොඳම උදාහරණය තමයි සප්පෝරෝ හිම උත්සවය. මේකේ කතාව ඇත්තටම පුදුමයි. හිතන්නකෝ 1950 දී උසස් පෙළ ශිෂ්‍යයෝ 6 දෙනෙක් එකතු වෙලා හිමෙන් ප්‍රතිමා 6ක් හදනවා.
එතනින් තමයි මේ හැමදේම පටන් ගන්නෙ. 1955 වෙනකොට ජපානයේ හමුදාවත් මේකට එකතු වෙලා දවැන්ත මූර්ති හදන්න පටන් ගන්නවා. 1974 වෙනකොට මේක නිකම්ම උත්සවයක් නෙවෙයි ජාත්‍යන්තර හිම මූර්ති තරගයක් දක්වාම වර්ධනය වෙනවා. බලන්නකෝ ඒ වෙනස. අර ඉස්කෝලේ ළමයි ටික දෙනෙක්ගේ පුංචි නිර්මාණ හයකින් පටන් ගත්ත දේ අද වෙනකොට අවුරුද්දකට මිලියන 2කටත් වඩා සෙනගක් බලන්න එන දැවන්ත කලා මංගලයක් වෙලා තියෙනවා. මේක තමයි මත්සුරි කියන සංකල්පයේ නූතන පරිණාමය. හරි, අපි ඉතිහාසය ගැන දර්ශනය ගැන එහෙම කතා කළානේ. දැන් අපි බලමු ඇත්තටම මත්සුලි උත්සවයකට ගියොත් අපේ ඉන්ද්‍රියන්ට දැනෙන්නේ මොනවද කියලා. මොකද ඒක ඇසට, කනට, දිවට මේ හැම ඉන්ද්‍රියකටම දෙන මංගල්‍යයක් වගේ. මාත්සරි උත්සවයකට ගිය ගමන් දැනෙන දේ තමයි ඒකේ තියෙන ජීවය. ඒ ජීවේ හද ගැස්ම තියෙන්නේ යතයි කියන මේ කෑම කඩවල් වල. හැමතැනම තියෙන මේ පොඩි පොඩි කඩවල් වලින් එන කෑම සුවඳ, මිනිස්සුන්ගේ කතාබහ, මේ ශබ්ද තමයි උත්සවයේ ඇත්තම අත්දැකීම. ඔය යතයි කඩවල් වලට ගියොත් රස බලන්නම ඕනේ දේවල් තියෙනවා. එකක් තමයි සැරට කන්න පුළුවන් ටැකෝ යකේ. මේවා බුවල්ලන් කෑලි දාපු පොඩි බෝල වගේ. ඒකට උඩින් දාන සෝස් එකයි මාළු පෙති ටිකකුයි එක්ක ඒක නියමයි. ඊට පස්සේ පැණි රසට කන්න ඕනේ නම් තියෙනවා ටයියකි. මේක මාළුවෙක්ගේ හැඩියට හදපු පේස්ට්‍රියක්. ඒක ඇතුලේ සාමාන්‍යයෙන් පුරවලා තියෙන්නේ පැණි රස රතු බෝංචි පේස්ට්. මේ රසවල් දෙකේ තියෙන වෙනසම උත්සවයේ විවිධත්වය පෙන්වනවා. කෑම බීම වගේම තමයි මත්සුරි අත්දැකීමේ තවත් වැදගත් කොටසක් තමයි ඇඳුම. විශේෂයෙන්ම ගිම්හාන උත්සවවලදී ගොඩක් අය ඇඳගෙන එන කිමෝනෝ එක වගේ පේන හැබැයි ඊට වඩා සැහැල්ලු කප්පු ඇඳුමක් තියෙනවා. ඒකට කියන්නේ යුකාටා. පුදුමම දේ තමයි ඔය ලස්සනට අඳින ඇඳුමේ නමේ තේරුම නාන ඇඳුම කියන එක. හරි. යුකටා එකක් අඳින්න එක හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි. පොඩි පියවර ටිකක් තමයි තියෙන්නේ. යට ඇඳුම් උඩින් යුකටා එක දාගෙන මුලින්ම දකුණු පැත්ත ඇඟට තියලා ඒක උඩින් වම් පැත්ත නවන්න ඕන. මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි හැම වෙලේම වම් පැත්ත උඩින් තියෙන එක. ඊට පස්සේ ඕබි කියන පටියෙන් ඒක තද කරලා ඉස්සරහින් ගැටයක් ගහලා ඒ ගැටේ දකුණු උකුල පැත්තට හිටින විදිහට හැරෙව්වම හරි. ඉතින් අපි මේ කතා කරපු දේවල් දිහා බැලුවම පලිගන්නා ආත්මයන්ව සනසන බියමුසු චාරිත්‍රවල ඉඳලා පිපෙන චෙරි මල් දිහා බලලා ජීවිතයේ අනිත්‍යතාවය තේරුම් ගන්න තැනට එතනින් නවතින්නේ නැතුව නූතන ලෝකයේ දවන්ත හිම මූර්ති උත්සව දක්වා මත්සුරි කියන්නේ නිකම්ම උත්සව එකතුවක් නෙවෙයි. ඒක තමයි ජපාන් ජනතාවගේ අතීතය, වර්තමානය සහ අනාගතය එක සම්බන්ධ කරන පාලම. මත්සුරි උත්සව වලින් ප්‍රජාව, සුභාදාම සහ ඉතිහාසය කියන මේ තුන වේකට ගැට ගහනවා. ඒකෙන් හරිම ශක්තිමත් බැඳීමක් හැදෙනවා. ඉතින් මේ කතාව අවසානයේදී අපිත් පොඩ්ඩක් හිතලා බලමු අපේ ජීවිතවල, අපේ සමාජය ඇතුලේ අපිව අපේ ලෝකයේත් එක්ක මේ වගේ ගැඹුරින් සම්බන්ධ කරන සම්ප්‍රදායන් මොනවද තියෙන්නේ කියලා.